සියලුම දෙනාට ආයුබෝවන්. වලලේ රත්නායක මධ්‍ය විද්‍යාලය මගේ පාසල කොතන ගියත් බොහොම අභිමානයෙන් මට මගේ පාසල පිළිබඳව කතා කරන්න පුළුවන් ඉතිහාසයක් වර්තමානයක් මගේ පාසල සතුයි. ඒ අතර විශිෂ්ටයි ක්‍රීඩාව. ලංකාවේ පාසල් අතර ක්‍රීඩාව ගලපා ගත්තොත් අපිට වලල මධ්‍ය විද්‍යාලය අමතක කරලා ක්‍රීඩාව ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. මලල ක්‍රීඩාවේ රත්තරන් දූපුතුන් මේ රටට බිහි කරපු ක්‍රීඩා පාසල වලලේ රත්නායක මධ්‍ය විද්‍යාලය. ලංකාවට ගෞරවයක් ගෙනත් දුන්නු වැඩිම මලල ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කරපු පාසල වලල මධ්‍ය විද්‍යාලය. මේ රත්තරන් භූමියේ පැවැත්වෙන වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය කියලා කියන්නේ ජාතික මට්ටමේ වැඩක්. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන් දකින්න ලැබෙන තැනක්. හරිම විචිත්‍රවත්, හරිම වර්ණවත්, ඒ වගේම හරිම තරගකාරී. ඒ නිසා ඔබ ඔබේ ජීවිතයේ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් නරඹනවා නම් අත් නොහැර නරඹිය යුතුම ක්‍රීඩා උළෙලක් විදිහට මම යෝජනා කරනවා වලල මධ්‍ය විද්‍යාලයේ මේ ක්‍රීඩා උළෙල. මේ කිව්වට හරියන්නේ මේක බලන්නම ඕන. මේ වෙලාව විවිධ බාධක තියෙන්න පුළුවන් ඔබට. නමුත් ඔන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා 2026 වර්ෂයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල නරඹන්න. මාර්තු මාසේ 26 වෙනිදා බ්‍රහස්පතින්දා සවස වලල මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී මෙවර ක්‍රීඩා උළෙල පවත්වන්න සිළු කටයුතු සූදානම් කරලා තිබෙනවා. මමත් එන්න බලාපොරොත්තු වෙනවා මගේ සුපුරුදු කාර්යයෙන් මේ ක්‍රීඩා උළෙලට ශක්තිය එකතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ඔබ හැමදෙනාටම ආරාධනා කරනවා එන්න අත්හරින්න එපා. පසුතැවීමක් වෙන්න පුළුවන්. මොකද මේ අවුරුද්දේදී මේ ක්‍රීඩා උළෙල අත්හැරීම. ඒ නිසා අනිවාර්යෙන්ම එන්න වලල මධ්‍ය විද්‍යාලයේ අපේ පාසලේ රත්තරන් පාසලේ ලංකාවට රන් පදක්කම් ගෙනත් දුන්නු පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය බලන්න.